right හරි පුතා අපි අද දවසේදී සාකච්ඡා කරනවා සංඛ්‍යා රටා කියන කොටස. දැන් ඔයගොල්ලන්ගේ පන්තියේදී අපි සංඛ්‍යා රටා කියන කොටස සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ සාකච්ඡා කරලා තියෙන කොටස අපි අද දවසේදී ඔන්ලයින් රෙකෝඩින් එකක් විදිහට දෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් කැමති නම් රෙකෝඩින් එක බලන්න ආපනිත දරුවන් රෙකෝඩින් බලන්න පුළුවන්. පන්තියේදී අතපසු වෙච්ච දේවල් තියෙනවා නම් ඒවා මේ රෙකෝඩින් එක බලලා ඔයාට නැවත පාරක් අධ්‍යයනය කරන්න පුළුවන්. හරි. right. ලියන්න මාතෘකාව සංඛ්‍යා රටා කියන. ලියන්න මාතෘකාව සංඛ්‍යා රටා කියන. right. හරි. මේ අහන්නකෝ සංඛ්‍යා රටාවක අපි මෙන්න මේ කියන කොටස් ටික මතක තියාගන්න ඕනේ. හරි. සංඛ්‍යා රටාවක අපි මෙන්න මේ කියන කොටස් ටික මතක තියාගන්න ඕනේ. දැන් අපි සංඛ්‍යා රටාවක් කියන්නේ මොකද්ද? සංඛ්‍යා රටාවක් කියලා කියන්නේ පද අතර සංඛ්‍යා අතර සමාන පරතරයකින් පිහිටි සංඛ්‍යා අනුක්‍රමයක්නේ. ඉගෙනවා ගත්තොත් මෙහෙම 2 4 6 8 10 ඔය වගේ යන සංඛ්‍යා රටාවක්. ඊට පස්සේ 3 5 3 6 9 12 ඔය වගේ යන සංඛ්‍යා රටාවක්. ඊට පස්සේ 5 10 15 20 කියන සංඛ්‍යා රටාව. ඊට පස්සේ 10 20 30 40 ඔය වගේ යන සංඛ්‍යා රටාව. ඕවන්නේ අපි සංඛ්‍යා රටා කියලා කියන්නේ. මේ හැම පදයක් අතරම තියෙන පරතරය සමානයි. ඒකට අපි සංඛ්‍යා රටාවක් කියලා කියනවා. එතකොට මම මේ සංඛ්‍යා රටාවක ආඩ පැහැදිලි කරන්නම් මෙන්න මේ කොටස. හොඳට මතක තියාගන්න මේක. මෙන්න මේ කොටස. මෙයාගේ පළමු පදේ කවුද පුතේ? පළමු පදේ. පළමු පදේ කියන්නේ මෙන්න මෙයානේ. ඒ කියන්නේ 2යි. දෙවන පදේ කවුද? දෙවන පදේ කියන්නේ දෙවනි එක්කෙනා. ඒ කියන්නේ 4යි. මම අහනවා යකින් පස්වන පදේ. පස්වන පදේ. පස්වන පදේ කියන්නේ 1යි 2යි 3යි 4යි 5යි 10යි. ඕවනේ තියෙන සංඛ්‍යා රටාවක පද ටික පිළිවෙලයි. right. හරි. දැන් හොඳ දරුවෝ ටික වගේ උදාහරණයක් කියලා මෙන්න මේ සංඛ්‍යා රටාව ලියලා. එයාගේ අතින් පළමු පදයේ දෙවන පදයේ තුන්වෙනි පදයේ කියලා මේ ටික ලියා ගන්න. මම විනාඩියක් දෙන්න ඉක්මන් කරලා ලියා ගන්න. ඉක්මන් කරන්න ඕනේ. right. හරිනේ. ඉවරයිනේ. හරි. අපි ඊතර කොටස සාකච්ඡා කරමු. ලියන්න පොදා. ලියන්න මෙහෙම සංඛ්‍යා රටාවක මාතෘකාවක් විදියට දාගන්න. ලියන්න සංඛ්‍යා රටාවක සංඛ්‍යා රටාවක සංඛ්‍යා රටාවක
පොදු අන්තරය සෙවීම සංඛ්‍යා රටාවක පොදු අන්තරය සෙවීම right මං උදාහරණයක් විදිහට පළවෙනි එක ගන්නේ 2 4 6 8 10 33 මේකට හොඳට බලන්න වෙන්නේ නේ හරි 2 4 6 8 10 33 මෙයාගේ පොදු අන්තරය හොයන්නේ මෙන්න මෙහෙම පොදු අන්තරය හොයන්නේ මෙන්න මෙහෙම පොදු අන්තරය සමානයි පසුපදයේ ඍණ ඊට පෙර පදේ ඊට පෙර පදේ කොහොමද අපි පොදු අන්තරය හොයන්නේ දැන් වා දැන්මම කටපාඩම් කරගන්න පුතේ කොහොමද යන්නේ පසුපදයේ ඍණ ඊට පෙර පදේ පසුපදයේ ඍණ ඊට පෙර පදේ පසුපදයේ ඍණ ඊට පෙර පදේ හරි right දැන් අහගන්න අපි කොහොමද මේ පොදු අන්තරය හොයන්නේ මෙයාගේ පළවෙනි එක්කෙනාගේ පොදු අන්තරය සමානයි කැමති පසුපදයක් ගන්න එක හැර කැමති පසුපදය මම ගන්නවා 6 6න් අඩු කරනවා ඊට පෙර පදය 6ට කලින් තියෙන පෙර පදය කවුද 4 6න් 4ක් ගියාම 2යි ඔන්න වැඩේ හරි ඈ පොදු අන්තරය දැන් මම ඔයාලට තව උදාහරණයක් ගන්නම් මෙහෙම 3 6 9 12 15 33 මෙයාගේ පොදු අන්තරය අපි හොයමු කොහොමද කැමති පසුපදයක් ගන්න මම ගන්නම් 12 12න් 9ක් අඩු කරා 12න් අඩු කරනවා 9 කීයද 12න් 9ක් ගියාම 3යි එයාගේ පොදු අන්තරය 3යි හරි දාලා පැහැදිලි right මේකත් ඊගාට ලියා ගන්න දැන් සර් ටිකෙන් ටික ගණන් ටික හුරු කරවන්න හදන්නේ දැන් මේ මූලිකම තැන ඉඳලා පටන් ගත්තේ සංඛ්‍යා රටා පාඩම 8 වසරේ තමයි මුලින්ම පටන් ගන්නෙ හරි මුලින්ම සංඛ්‍යා රටා කියන එකට හුරු කරවන්න මූලිකම තැන ඉඳලා උගන්වනවා හරියට හද ලියා ගන්න බලන්න ඉක්මනට මට ලියා ගන්න ටයිම් මදි වෙනවා ස්ක්‍රීන්ෂොට් එකක් ගාගෙන පස්සේ ලියා ගන්න එතන ඉර තියාගන්න right හරි ලියාගෙන ඉවරයි නේ ඉවර ඇති කියලා මම හිතනවා හරි අපි දැන් තව පොඩ්ඩක් ප්‍රශ්න ටිකකට හුරු වෙමු චුට්ටක් ප්‍රශ්න ටිකකට හුරු වෙමු දැන් right ලියනකො දෙය මෙහෙම ලියන්න ප්‍රශ්නයක් ලියන්න ලියන්න 20ට වැඩි ලියන්න 20ට වැඩි ඉරට්ට සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට 20ට වැඩි ඉරට්ට සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට 20ට වැඩි ඉරට්ට සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව 20ට වැඩි ඉරට්ට සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියන්න right හරි 20ට වැඩි ඉරට්ට සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියන්න
20ට වැඩි ඉරට්ට සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිටි සංඛ්‍යා රටාව. 20ට වැඩි කියන්නේ මොකද්ද පුතේ? 20ට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙනම් කී ඉඳලාද පටන් ගන්න? 20ට වැඩි ඉරට්ට සංඛ්‍යා මොනවද තියෙන්නේ? ලියන්න. කීයද? 22 24 26 28 ඔය වගේ දිගටම යනවා. හරි. දාලා පැහැදිලි වැඩේ නේ. right. ලියා ගන්න මෙන්න මේක. උත්තරේ විදියට. හරි. ඊගව ප්‍රශ්න ලියන්න පුතේ මෙහෙම. මෙහෙම ලියන්න ඊගව ප්‍රශ්නේ. 5 සිට 25 තෙක් 5 සිට 25 තෙක් 5 සිට 25 තෙක් 5 සිට 25 තෙක් 5හි ගුණාකාර 5හි ගුණාකාර ආරෝහණ පිළිවෙලට 5හි ගුණාකාර ආරෝහණ පිළිවෙලට 5හි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියන්න. 5 සිට 25 තෙක් 5හි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියා දක්වන්න. right හරි. අපි ඒකත් ලියමු. 5 සිට 25 තෙක් කිව්වහම 5ක් ගන්නවා, තෙක් කිව්වහම 25ක් ගන්නවා. මුලයි අගයි දෙකම ගන්න. 5 සිට කිව්වහම 5 10 15 20 25. එතනින් එහාට යන්න බෑ. 5 සිට 25 තෙක්නේ. 25 තෙක් තියෙන සේරම ටික අපි ලියමු. 5ත් ඇතුළත 5 10 15 20 25. 5 ගුණාකාර ටික. right. ඔන්න අපි ඒකත් ලිව්වා. ඒකට තිත්තන දාන්නේ ඇයි? 25 තෙක් යම් සංඛ්‍යා ප්‍රමාණයකට ලඝු කරලා තියෙනවා. කියන්නේ ප්‍රමාණයකට ඇතුළත තමයි අපි දාන්න ඕනේ. ඒතර 5 සිට 25 තෙක්වම 5ත් 25ත් අතර තියෙන ඇතුලේ තියෙන 5 ඉඳලා 25 තෙක් 5ත් 25ත් එක්ක 5 ගුණාකාර ටික ලියන්න. එතනින් එහාට යන්නේ නැහැ. right. ඕකත් ලියා ගන්න බලන්න ඉක්මන් කරලා. හරි. ඊට පස්සේ ලියන්න පුතේ මෙහෙම ලියන්න 0වත් 30ත් අතර 0වත් 30ත් අතර බිඳුවත් 30ත් අතර තුනෙහි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියා දක්වන්න. එහෙම නැත්නම් ලියන්න. 3ත් 0.30ත් අතර තුනෙහි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියන්න. right. හරි. අපි බලමු 0.30ත් අතර කිව්වහම පොතේ 0.30යි ගන්න බෑ. ඒ දෙන අතර තියෙන තුනේ ගුණාකාර ටික කියන්න බලන්න මට. මොනවද තුනේ ගුණාකාර ටික? 3 6 9 12 15 18 21 24 27 30
එනවා 30 ගන්න බෑ. ඊ අතර කියන නිසා 30 ගන්න බෑ. එහෙනම් බිඳුව 30 අතර කිව්වහම බිඳුවට වඩා වැඩි 30ට වඩා අඩු. සේරම 3 ගුණාකාර ටික අපි ලියමු. ලියා ගන්න ඒකට උත්තරේ මේක. right හරිනේ. හරි. ඊට පස්සේ ලියන්න මෙහිම ගාන. ලියන්න මෙහිම ගාන. එකෙන් ආරම්භන ලියන්න. එකෙන් ආරම්භන එකෙන් ආරම්භන එකෙන් ආරම්භන ත්‍රිකෝණ සංඛ්‍යා එකෙන් ආරම්භන ත්‍රිකෝණ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට එකෙන් ආරම්භන ත්‍රිකෝණ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ මුල් පද පහ ලියන්න right මේ මම ත්‍රිකෝණ සංඛ්‍යා ටික ඔයාලට මේ විනාඩියක් ඇතුළත ලස්සනට මෙහෙම පැහැදිලි කරන්නම්. මේ පැත්ත බලා ගන්න ත්‍රිකෝණ සංඛ්‍යා හැදෙන විදිය 1 පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1 මෙයාට දෙකක් එකතු වෙලා ඊගාව එක හැදෙනවා. එයාට 3ක් එකතු වෙලා ඊගාව එක්කෙනා හැදෙනවා. එයාට 4ක් එකතු වෙලා ඊගාව එක්කෙනා හැදෙනවා. එයාට 5ක් එකතු වෙලා ඊගාව එක්කෙනා හැදෙනවා. එයාට 6ක් එකතු වෙලා ඊගාව එක්කෙනා හැදෙනවා. ත්‍රිකෝණ සංඛ්‍යා හැදෙන අනුපිළිවෙල. ඒතර 1 1ට 2ක් එකතු වෙලා 3 හැදෙනවා. 3ට 3ක් එකතු වෙලා 6 හැදෙනවා. 6ට 4ක් එකතු වෙලා 10 හැදෙනවා. 10ට 5ක් එකතු වෙලා 15 හැදෙනවා. 15ට 6ක් එකතු වෙලා 21 හැදෙනවා. ඒතර ඔන්න අපි පළවෙනි පද ටික ලිව්වා. 1 2 3 4 5 6 6ක්ම තියෙනවා. හරි. ඔයාලා කැමති නම් 15 වෙනි අතර කරලා නැත්නම් ආයෙම ලියන්න. හරි. මේක දාගන්න ත්‍රිකෝණ සංඛ්‍යා. හරි. ලියා ගන්න ඉක්මනට. දැන් මම මේක කියලා දීපු නිසා තව ඔයා නොදන්න සමහරකට ඔයාලා අමතක ඔයා නොදන්න තව දෙකක් මම උගන්වන්නම්. ඔක ලියා ගන්න සංඛ්‍යා වර්ග. තව දෙකක් මම ඔයාලට උගන්වන්නම්. ප්‍රශ්නකින්ම පැහැදිලි කරන්නම් ඈ. right. ලියන්න පොතේ ඊගාවට මෙහෙම ලියන්න බිඳුවත් 100ත් අතර ලියන්න බිඳුවත් 100ත් අතර වර්ග සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියන්න. වර්ග සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියන්න.
right හරියට අහගන්න වර්ග සංඛ්‍යාවක් කියනකොට මෙන්න මේ වගේ එකක් අර ඔයා ඉගෙන ගත්ත චෝරි කාලේ සමචතුරස්‍ර සංඛ්‍යා හරි ඒ කියන්නේ අපි බෝල විදියට ගත්තොත් බෝල හරි ප්‍රමාණයක් දාලා සමචතුරස්‍රයක් හදන්න පුළුවන් වෙනවා හරි ත්‍රිකෝණත් ඒ වගේ ත්‍රිකෝණ සංඛ්‍යා තියෙන බෝල හරි ප්‍රමාණයක් දාලා ත්‍රිකෝණයක් හදන්න පුළුවන් වෙනවා ඒ වගේ සමචතුරස්‍ර සංඛ්‍යා කියලා කියන්නේ ඔයාලට ලේසියි මතක තියාගන්න මෙන්න මෙහෙම ඕනම සංඛ්‍යා දෙකක් එකම සංඛ්‍යා දෙකක් ගුණ වෙලා හැදෙන්නේ සමචතුරස්‍ර සංඛ්‍යාවක්. එහෙම නැත්නම් වර්ග සංඛ්‍යාවක්. මොනවාද අපි උදාහරණ වශයෙන් ගමු. 1 1න් වැඩි වෙලා 1යි. පළවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව. 2 2න් වැඩි වෙලා 4යි. දෙවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව. 3 3න් වැඩි වෙලා 9යි. තුන්වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව. 4 4න් වැඩි වෙලා 16යි. 5 5න් වැඩි වෙලා 25යි. 6 6න් වැඩි වෙලා 36යි. 7 7න් වැඩි වෙලා 49යි. 8 8න් වැඩි වෙලා 64යි. 9 9න් වැඩි වෙලා 81යි. right. අපි ඔන්න ඔය විදිහට මොනවාද? පළවෙනි එකේ ඉඳලා කියමු. 1 නම් 1 වර්ගයක 1 1කින් වැඩි වෙලා. කියන බලන්න. පළවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව 1යි. දෙවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව නම් 2 2කින් වැඩි වෙලා. කීයද 2 2කින් වැඩි වුණාම 4යි. තුන්වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව නම් 3 3න් වැඩි වෙලා. 3 වරක් 3 කීයද 9යි. හතරවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව 4 4න් වැඩි වෙලා. කීයද 16යි. පස්වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව 5 5න් වැඩි වෙලා. කීයද 25යි. හයවෙනි එක 6 6න් වැඩි වෙලා. කීයද 36යි. හත්වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව 7 7න් වැඩි වෙලා. කීයද 49යි. 8 8න් වැඩි වෙලා 64යි. 9 9න් වැඩි වෙලා 81යි. 100ත් අතර කියලා නේ කියන්නේ. එහෙනම් එතනින් එහාට 10 10න් වැඩි වෙලා 100යි 100 ගන්න බෑ. බිඳුවත් 100ත් අතර කිව්වහම ඒක ගන්න බෑ. බිඳුවත් 100ත් අතර බිඳුවත් 100ත් අතර බිඳුවට වඩා වැඩි 100ට වඩා අඩු. right. ලියා ගන්න උත්තරය ඕක. right හරි. ලියන ඊගාවට මෙහෙම එකක්. එකත් 15ත් අතර ප්‍රථමක සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියන්න. ප්‍රථමක සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියන්න. right හරි. මේ පැත්ත බලා ගන්න. එකත් 15ත් අතර කිව්වහම පුතේ හරියට අහගන්න. එකත් 15ත් අතර කිව්වම එක ගන්නත් බෑ 15 ගන්නත් බෑ. ප්‍රථමක සංඛ්‍යා කිව්වම මොනවා කල්පනා මොනවද මේ ප්‍රථමක සංඛ්‍යා කියන්නේ? මෙන්න මෙච්චර. ප්‍රථමක සංඛ්‍යා කියන හරියට මතක තියාගන්න. සාධක දෙකක් පමණක් ඇති. ඒ කියන්නේ ඔන්න හරියට අහගන්න. ඒ කියන්නේ එකෙනුයි ඒ සංඛ්‍යාවෙනුයි විතරයි බෙදෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගමුකෝ. 1 එකෙන් බෙදෙනවා. ඒ සංඛ්‍යාවෙන් බෙදෙනවා. 1 එකෙන් බෙදෙනවා. ඔච්චරනේ. ආ බෙදෙන සංඛ්‍යාව වෙන එන සාධක එකයි තියෙන්නේ. එන 1 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්ද? 1 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. එහෙනම් 1 ගන්න බෑ. හරි 1 කියන එක ගන්න බෑ. එහෙනම් 2 බලමු. 1ෙන් බෙදෙනවා. 2 දෙකෙනොත් බෙදෙනවා. එහෙනම් සාධක දෙකයි තියෙන්නේ. එහෙනම් පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව කීයද පුතා? පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව 2. 3 බලන්න.
තුනත් එකෙනොත් බෙදෙනවා තුනෙනොත් බෙදෙනවා වෙන කිසිම සංඛ්‍යාවකින් බෙදෙන්නේ නැහැ. එහෙනම් ඒ තුන කියන්නේ ප්‍රථමක සංඛ්‍යාව. හතර බලන්න. එකෙනොත් බෙදෙනවා හතරෙනොත් බෙදෙනවා දෙකෙනොත් බෙදෙනවා. අන්න හතර ගන්නද? ඇයි? හතර ගන්නද? සාධක තුනක් තියෙනවා. සාධක දෙකක් පමණක් ඇති කියලානේ කියන්නේ. එහෙනම් ප්‍රථමක සංඛ්‍යාවකින්ද හතර ගන්න බෑ. පහ ගන්න. පහ එකෙනොත් බෙදෙනවා පහෙනොත් බෙදෙනවා. එළ කිරි. දැන් ඔයාලට සුපිරියට වැඩේ ඇල්ලලා තියෙනවා. 6 ගන්න. දැන් ඔයා කියන්නේ එකෙන් බෙදෙනවා 6ෙන් බෙදෙනවා 2කින් බෙදෙනවා 3ෙන් බෙදෙනවා. සාධක 4ක් තියෙනවා. එහෙනම් 6 ගන්න බෑ. සාධක දෙකක් විතරයි තියෙන්න පුළුවන්. 7 ගන්න පුළුවන්. එකෙනුයි 7ෙනුයි විතරයි. 8 ගන්න බෑ. ඇයි එකෙන් 4ෙන් 2කින් 8ෙන් ඔක්කොගෙම බෙදෙනවා. 9 අන්න ඒක උඩ දෙන්න පුළුවන් නා. ඊට ඉස්සෙල්ලා 9 පුළුවන්. 9 ගන්න බෑනේ දරු. වෙයි 9 ගන්න බැරි. එකෙනොත් බෙදෙනවා 9ෙනොත් බෙදෙනවා 3ෙනොත් බෙදෙනවා 9. එහෙනම් 9 ගන්න පුළුවන්. 9 ගන්න බෑ. 10 10ක් බෑනේ එකෙනුයි 10ෙනුයි 5ෙනුයි 3ෙන්ම බෙදෙනවා. 10 දෙකෙනොත් බෙදෙනවා. 4ක් තියෙන ඒතකොට සාධක ඒක ගන්නත් බෑ. 11 ඔව් පුළුවන් 11 පුළුවන්. 12 ගන්න බෑ. 13 ගන්න පුළුවන්. 14 බෑ. එහෙනම් 15ත් අතර ගිය නිසා 15 කොහොමද ගන්න බෑ 15 සාධක කීපයක් තියෙනවානේ 15 ගන්න බෑ. එහෙනම් මේ ටික තමයි ප්‍රථමක සංඛ්‍යා 1ත් 15ත් අතර තියෙන්නේ. රයිට් හරි. ලියා ගන්න බලන්න ටක් ගාලා. ඉක්මනින් ලියා ගන්න. රයිට් හරි. දැන් ලියන්න ඔයා මෙන්න මෙහෙම එකක්. ලියන පදේ මාතෘකාවක් මෙහෙම සංඛ්‍යා රටාවක පොදු පදයේ සෙවීම ලියන්න සංඛ්‍යා රටාවක පොදු පදයේ සෙවීම සංඛ්‍යා රටාවක පොදු පදයේ සෙවීම right මම ඔන්න පළවෙනි ගාන ඉඳලා ඔයාලට කියනවා හරියට අහගන්න 2 4 6 8 10 33 දෙවනි සංඛ්‍යා රටාව ගන්නවා 3 6 9 12 33 තුන්වෙනි සංඛ්‍යා රටාව ගන්නවා 4 8 12 16 33 හරි ඊගාවට හතරවෙනි සංඛ්‍යා රටාව ගන්නවා 5 10 15 20 33 පස්වෙනි සංඛ්‍යා රටාව ගන්නවා 1 3 5 7 9 33 ඒ කියන්නේ ඔත්තේ සංඛ්‍යා. හයවෙනි සංඛ්‍යා රටාව ගන්නවා හරියට ගන්න. හයවෙනි සංඛ්‍යා රටාව ගන්නවා 8 10 12 14 33. හරි. පළවෙනි එකේ ඉඳලා හදාගෙන යන්න පුතේ. පළවෙනි එකේ ඉඳලා හදාගෙන යන්න. ඔන්න මම මේ කියන ස්ටෙප් ටික හොඳට මතක තියාගන්න කරන්න පුළුවන්ද බැරිද කියලා බලන්න. අපි මුලින්ම කරන්නේ පොදු පදයනේ දැන් හොයන්න ඕනේ පොදු පදේ. මේ පැත්ත බලා ගන්න. පොදු පදේ හොයන විදිහ. හරි. මුලින්ම කරන්න ඕනේ මේ දෙන්නගේ පොදු අන්තරය හොයාගන්නවා. කවුද පුතේ පොදු අන්තරේ? මෙයාගේ පොදු අන්තරය කීයද? මේ දෙකක් අතර තියෙන පරතරය අර අපි ඉස්සෙල්ලා පසු පදයෙන් පෙර පදේ අඩු කරන කීයද? හරියට කීයද?
පසුපදයකින් පෙරපදය අඩු කරන්න. 6න් 4ක් ගියාම 2යි. අන්න එයාට n කියලා දාගන්න. පොදු පදයේ n කියලා දාගන්න. ඔන්න ඔච්චරයි. ඔන්න ඔච්චරයි. දැන් බලන්න n වෙනුවට එක ආදේශ කරලා පළවෙනි පදේ හැදිනවද? දෙක ආදේශ කරලා දෙවෙනි පදේ හැදිනවද? තුන ආදේශ කරලා තුන්වෙනි පදේ හැදිනවද? බලන්න. n වෙනුවට එක දාන්න දෙක වැඩි කිරීමෙන් නෙදී දෙක වැඩි කිරීම එක දෙවරක් එක දෙක හැදුනා. අන්න බඩු හරයි. n වෙනුවට දෙක දාන්න දෙවෙනි පදේ හැදෙනවද කියලා බලන්න. දෙක වැඩි කිරීම දෙක හතරයි. යන්න හැදුනා. n වෙනුවට 3 දාන තුන්වෙනි පදේ හැදෙනවද කියලා බලන්න. දෙක වැඩි කිරීම 3 තුන්වෙනි පදේ හැදෙන 6. දැන් වැඩේ පැහැදිලි? මේකෙදිත් එහෙමම තමයි පොදු පදේ හොයන්නේ. පොදු පදේ. අපි කියනවා සාධාරණ පදේ. පොදු පදේ ගන්න මොකද කරන්නේ? පොදු අන්තරය ගන්න. කවුද මෙයාගේ මේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය 3. එයාට n කියලා දාන්න. දැන් බලන්න n වෙනුවට එක දාලා 3 වරක් 1 3යි යන්න හැදුනා. දෙවෙනි පදේ හොයන්න දෙක දාන්න 3 වරක් 2 6යි. ඔන්න දෙවෙනි පදේ හැදුනා. තුන්වෙනි පදේ හොයන්න n වෙනුවට 3 දාන්න 3 වරක් 3 9යි. එහෙනම් ඒකත් හරි. පොදු පදේ හෙව්වා. ඔන්න ඊගාව එක්කිනාගේ පොදු පදේ හොයන්න හදන්න. පොදු පදේ. හරි. කියන්නේ මේ දෙන්නගේ පොදු අන්තරය කීයද? 4යි. පසුපදයෙන් පෙරපදේ අඩු කරා 4යි. එයාට n දාන්න. දැන් බලන්න n වෙනුවට එක දාලා පළවෙනි පදේ හැදෙනවා. n වෙනුවට දෙක දාලා දෙවෙනි පදේ හැදෙනවා. n වෙනුවට 3 දාලා තුන්වෙනි පදේ හැදෙනවා. හැදෙනවනේ. 4 වරක් 1 4යි 4 වරක් 2 8යි 4 වරක් 3 12. ගානට හැදෙනවා. දැන් මෙයාගේ පොදු පදේ හොයනවා අපි. පොදු පදේ සමානයි. මේ දෙන්නගේ පොදු අන්තරය කීයද? පොදු අන්තරය කීයද පුතා? මේ දෙන්නගේ පොදු අන්තරය 5යි. එයාට n දාන්න n වෙනුවට 1 දාන්න. පළවෙනි පදේ හැදෙනවා. 5 වරක් 1 5යි. පළවෙනි පදේ හැදුනද නැත්නම් හැදුනා. 5 වරක් 2 10යි. දෙවෙනි පදේ හැදුනද නැත්නම් හැදුනා. 5 වරක් 3 15යි. තුන්වෙනි පදේ හැදුනද නැත්නම් හැදුනා. දැන් මේකත් අපි හොයමු පොදු පදේ. පොදු පදේ. මේ දෙන්නගේ පොදු අන්තරය කීයද? ටිකක් වෙනස් ගානක් ඈ. 1යි 3යි මේ පසුපදයෙන් පෙරපදේ අඩු කරන්න 5න් 3ක් අඩු කරන්න 2යි පොදු අන්තරය 2යි. අන්න යාට n කියලා දැම්මා. හරි? දැන් බලන්න n වෙනුවට එක දාලා දෙවරක් 1 2යි. පළවෙනි පදේ හැදිලාද? නෑ. පළවෙනි පදේ කියන්නේ 1. දෙවරක් 1 2යි. දෙකෙන් එකක් අඩු වුණොත් පළවෙනි පදේ හැදෙනවනේ. ආයෙ බලන්න දෙවරක් 1 2යි දෙකෙන් එකක් අඩු වුණොත් පළවෙනි පදේ හැදෙනවා. අපි ඔය වැඩේම දෙවෙනි පදේටත් බලමු. දැන් සර් කියනකොට මේක පළවෙනි පදේ නම් හැදෙනවා. හැබැයි දෙවෙනි පදේ ෂුවර් නෑනේ. සර් කිව්වට අපිට ෂුවර් නෑනේ. අපි දෙවෙනි පදේත් බලමු. එහෙනම් n වෙනවට දාන්න 2. දෙවරක් 2 4යි. 4න් එකක් අඩු වුණා අම්මට. සිරි ඔන්න දෙවෙනි පදේත් හැදෙනවා. තුන්වෙනි පදේ බලන්න n වෙනවට දාන්න 3. දෙවරක් 3 6යි. 6න් එකක් අඩු වුණාම ඔන්න තුන්වෙනි පදේත් හැදෙනවා. මහ ලොකු දෙයක් නෑනේ. ලේසියිනේ. අමාරු නෑනේ. පැහැදිලිනේ. කරගන්න පුළුවන්. එහෙනම් එච්චරයි. හරි. පොදු පද. මෙයාගේ පොදු පදේ දැන් මේවා කරගන්නම බැරි. ඔයා වෙන වැඩ කර ඔළුව කහ නාය හාර ඉන්නවනම් මේවා තේරෙන්නේ නෑ. හරියට සර් කියද්දී කරගන්නව නම් මෝඩ ළමෙක් නෙමෙයි නම් හරි බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ ගණන් ටික හරියට අහගන්න. ඔන්න ඊගාව පදේ බලමු අපි පොදු පදේ හොයන්න හදන්න. ඔන්න සර් කියන දේ හරියට අහගන්න. පොදු පදේ හොයන විදිහ. සර් ගෙනල්ලා පෙන්නන්න පන්තියේදී. සර් මමත් මේ වගේ වැඩ කරයි කියලා. ඒතරයිදී අපිටත් සතුටුයිනේ. හරි. දැන් බලන්න මේ දෙන්නේ පොදු අන්තරය කීයද? 14න් 12ක් අඩු කරන පොදු අන්තරයට අක් ගාලා ගන්න පුළුවන්. පොදු අන්තරය ගන්න පුළුවන්. 14න් 12ක් අඩු කරාම කීයද? 2යි. එයාට n කියලා දාන්න. එයාට මොකක්ද දාන්නේ? n කියලා දාන්න. එහෙනම් දෙවරක් 1 කීයද? 2යි. අන්න 8නේ තියෙන්නේ. 8 හැදුන්නේ නෑනේ පුතේ. දෙවරක් 1 2යි. 8 වෙන්න කීයක් මදිද තද? n වෙනකොට 1 දැම්ම පළවෙනි පදේ හදාන්න. දෙවරක් 1 2යි. 8 වෙන්න කීයක් මදිද? කීයක් මදිද? 6ක් මදි. එහෙනම් අපි 6ක් එකතු කරමු. හරි. 6ක් එකතු කරමු.
දැන් බලන්න දෙවරක් එක ඔන්න පළවෙනි පදේ හොයනවා දෙවරක් එක එන්නේනෝට එක දානවා දෙවරක් එක 2යි 2යි 6යි 8යි හරියට හරි එහෙනම් දෙවෙනි පදයට අපි බලමු එන්නේනෝට 2 දානවා දෙවරක් 2 4යි 4යි 6යි 10යි අන්න දෙවෙනි පදයට හරි මාර සීන් එකනේ එන්නේනෝට 3 දානවා දෙවරක් 3 6යි 6යි මේ 6යි 12යි අන්න තුන්වෙනි පදයට හැදුවා මාර වැඩි බලන්නකො මොනතරම් ලේසිද කියලා. හදන එක. මහ ලොකු අමාරුවක් තියෙනවද? නේ. මම දෙන්නම් විනාඩි 2කමාරක් ටක් ගාලා හදන්න. විනාඩි 2කමාරක් දෙන්නම් ටක් ගාලා හදන්නකොද ඔය ගණන් සෙට් එක. කට පියාගෙන වෙන වැඩ කරන්නේ නැතුව. රයිට් හරි. ඇතිනේ වෙලාව. ඇතිනේ ලියවනේ. ලියා ගන්න බැරි වුණා නම් ගහ ගන්න ස්ක්‍රීන්ෂොට් එකක්. තව ගණන් සෙට් එකක් තියෙනවා. ලිවි හැනහිල්ල අපි හදමු. තව සංඛ්‍යා රටා දෙකක් දෙනවා. ඔයා තනියම හදන්න පුළුවන් දරුවෝ තනියම හදන්න. එහෙම බැරි නම් සර්ච් එක හදන්න ඉන්න. හරි. ඔන්න මම බෝඩ් එකේ මගනවා. හරි. right මම ඊතුරු පැත්ත මකනකල් ඔයා මෙන්න මේ ගණන් දෙක තනියම හදන්න. මෙන්න මේ සංඛ්‍යා රටා දෙක. 7 වෙනි ගාන 9 14 19 24 33 8 වෙනි ගාන 13 16 19 23 33 හදන්න බලන්න මම එහා පැත්තේ බෝඩ් එක මකනක
right හරි මේ පැත්ත බලා ගන්න දැන් ඔන්න මම හදනවා අර අපි කලින් වගේම තමයි පොදු පදය හොයන්නේ පොදු පදය සමානයි පොදු අන්තරය ගන්න කීයද 14න් 9ක් අඩු කරන්න 5යි එයාට n කියලා දාන්න එයාට n කියලා දාන්න දැන් බලන්න පස්වරක් එක ආදේශ කරලා බලන්න පස්වරක් 1 5යි හැදුන්නේ කීයක් මැද තව හතරක් එකතු වෙන්න ඕනේ එහෙනම් මේ හතරක් එකතු කරන්න හතරක් එකතු කරනවා හරි එහෙනම් පස්වරක් 1 5යි 5යි 4යි 9 හැදුනා දැන් දෙකක් බලමු දෙක ආදේශ කරන්න පස්වරක් 2 10යි 10යි 4යි 14යි යන දෙවෙනි පදයක් හැදුනා තුන්වෙනි පදයක් බලමු n වෙනකොට 3 ආදේශ කරන්න පස්වරක් 3 15යි 15යි 4යි 19 පැහැදිලිද වැඩි ඔන්න අපි යාගේ පොදු පදය හෙව්වා ඊට පස්සේ අනිත් එක්කෙනා පොදු පදය යන්න ලේසි පොදු පදේ මරුවට හදත හැටි බලන්න මේ දෙන්නගේ පොදු අන්තරය කීයද කියලා. පසු පදයෙන් පෙර පදය අඩු කරන්න 16න් 13ක් අඩු කරන්න කීයද පොදු අන්තරය 3යි. එයාට n කියලා දාන්න දැන් බලන්න 3 වරක් 1 කීයද බබා 3යි 13 හැදෙන තව කීයක් මදිද තව කීයක් එකතු වෙන්න ඕනේද තව 10ක් එකතු වෙන්න ඕනි. එහෙනම් බලන්න එක ආදේශ කරලා 3 වරක් 1 3යි 3යි 10යි 13 හරියට හරි. දෙවනි පදේ බලමු දෙක ආදේශ කරන්න 3 වරක් 2 6යි 6යි 10යි 16 3 තුන්වෙනි පදේ බලමු n වෙනකොට 3 ආදේශ කරන්න 3 වරක් 3 9යි 9යි 10යි 19 අන්න එයාවත් හැදුණා රයිට් එකක් ලියා ගන්න බලන්න හොඳ ළමයි ටික වගේ ඔතන එහෙනම් ලොකු අපි ගණන් ටිකක් හදාගෙන යන්න පට ගාලා right හරි මම ඔන්න බෝඩ් එකේ මකනවා හරි ලියන්න මෙහෙම ගානක් ලියන්න දැන් ඔන්න කම්මැලි වෙන්න බෑ ඉක්මන් කරලා හදන්න ඕනේ ලියන්න මෙහෙම ගානක් 12 24 36 48 33 12 24 36 48 33 යන සංඛ්‍යා රටාවේ 12 24 36 48 33 යන සංඛ්‍යා රටාවේ රෝම ඉලක්කම් 1 පොදු පදය සොයන්න රෝම ඉලක්කම් 1 පොදු පදය සොයන්න රෝම ඉලක්කම් 2 පස්වැනි පදය සොයන්න මාත්ලියන්නම් ඒ ගාන 12 24 36 48 සංඛ්‍යා රටාවේ රෝම ඉලක්කම් 1 පොදු පදය රෝම ඉලක්කම් 2 පස්වන පදය රෝම ඉලක්කම් 3 ලියන්න 13 වැනි පදය 13 වැනි පදය
රෝම ඉලක්කම් 4 95 වන්නේ කීවෙනි පදයේද? කීවැනි පදයේද? 95 වන්නේ කීවෙනි පදයේද? 95 වන්නේ කීවෙනි පදයේද? ඔහොමම ඊගාව ගානත් ලියන්න. ඔහොමම ඊගාව ගානත් ලියන්න. දෙවෙනි ගාන 7 14 21 28 යන සංඛ්‍යා රටාවේ රෝම ඉලක්කම් 1 පොදු පදය රෝම ඉලක්කම් 2 8 වන පදය රෝම ඉලක්කම් 3 35 වන පදය රෝම ඉලක්කම් 4 84 යනු කීවැනි පදයේද? 84 යනු කීවැනි පදයේද? right ඔය ප්‍රශ්න දෙක ලියා ගන්න ටක් ගාලා ඉක්මන් කරන්න විනාඩියක් දෙන්න. right හරි. ඔන්න මම ගාන හදනවා මේ පැත්ත බලා ගන්න. හරියට අහගන්න වෙන වැඩ නම් කරන්න එපා. වතුර බොන්න නැගිටින්න දුවන්න කරන්න සෙල්ලම් කරන්න ඒ කිසිම දෙයකට ඔළුව දාන්න එපා. මේ පැත්ත බලා ගන්න. ටීවී එකේ කාටුන් යනවනම් කාටුන් යන වෙලාවක නම් මේක බලන්නේ කාටුන් වහලා දාන්න. මේ මොනවද අම්මලා නාට්‍ය බලන වෙලාවක නම් සද්ද පොඩ්ඩක් අඩු කරන්නයි කියන්නේ. ඔයා හරියට මේ පැත්ත බලා ගන්න. ඔයා හරියට අහගන්න. right හරි. මේ බලන්න පොදු පදේ අපි කොහොමද හොයන්නේ? පොදු පදේ කොහොමද හොයන්නේ? කලින් වගේම පොදු අන්තරය ගන්න. 24න් 12ක් අඩු කරන්න පසු පදයෙන් පෙර පදය අඩු කරන්න. කීයද? 12යි. එයාට n දාන්න n වෙනුවට 1 දාලා පළවෙනි පදය හැදෙනවද කියලා බලන්න. 12 වරක් 1 12යි. n වෙනුවට 2 දාලා දෙවෙනි පදේ 12 වරක් 2 24යි. n වෙනුවට 3 දාලා තුන්වෙනි පදේ 12 වරක් 3 36යි. එහෙනම් ඒ වගේම තමයි 12යි n කියන්නේ පුතා 12 වැඩි කිරීම n. පස්වන පදේ හොයන්න නම් n වෙනුවට කීයද අපි දාන්නේ? හරියට හරි දැන් ඔයා වැඩේ අල්ලගෙන තියෙන පස්වෙනි පදේ යන 12 වෙනුවට n වෙනුවට 5 දාන්න. එහෙනම් 12 වරක් 5 කීයද? 60යි. 12 වරක් 5 60යි. එහෙනම් 13 වෙනි පදේ හොයන්න මොකද කරන්නේ? 12 වෙනුවට n වෙනුවට 13 දානවා. එහෙනම් n වෙනුවට 13 දානවා. 13 වරක් 12 කීයද? 13 වරක් 12. හරිම ලේසියිනේ. 12 වරක් 12 කීයද? 144යි. 144ට 12ක් එකතුනහම කීයද? 156යි. එහෙනම් 13 වෙනි පදේ 156යි. 95 වන්නේ කීවෙනි පදේද? හරියට අහගන්න. ඔන්න මම හදන විදිය හරියට බලා ගන්න. පුතේ 95 මේක 96 කරගන්න. 96 කරගන්න. 96 වෙන්නේ මේ 12 කාගෙන් හරි ಗುಣ වෙලානේ. n කියන්නේ කාගෙන් හරිනේ. අපි දන්නේ නැති පදේනේ. 12 කීයෙන් හරි ಗುಣ වෙලා 96 වෙන්න ඕන. එහෙනම් අපි බලමු 12 කීයෙන් ಗುಣ වෙලාද 96 වෙන්නේ. එහෙනම් ඒක හොයන්න අපි මොකද කරන්නේ? n ව තනි කර ගන්න ඕනේ. කියන්නේ දෙපැත්තම 12න් බෙදන්න ඕනේ. බලන්න 12ට 12 මොකද වෙන්නේ? කැපෙනවා.
එතකොට n සමානයි 12 වරක් කීයද 96 වෙන්නේ? එහෙම නැත්නම් 96 12න් බෙදුවාම කීයද? කීයද? 8යි නේ. 8. දැන් ඔයාලට මේ වැඩි පැහැදිලි. ඉන්න මම ඊගව ගන්නත් ඔයාලට පැහැදිලි කරන්න හදන්නේ. පොදු පදය හොයන්න මුලින්ම පොදු අන්තරය හොයන්න. පොදු අන්තරය හොයන්න මොකදද? පසු පදයෙන් පෙර පදය අඩු කරන්න. 14න් 7ක් ගියාම 7යි. එයාට n දාන්න දැන් බලන්න එක ආදේශ කරලා පළවෙනි පදේ හැදෙනවා. 7 වැඩි කිරීම n කියන්නේ 7යි. 7 වැඩි කිරීම 1 කියන්නේ 7යි. 7 වැඩි කිරීම 2 කියන්නේ 14යි. දෙවෙනි පදයට හැදුණා. හරියි. දැන් මම මේක වඩා වැඩියෙන් පැහැදිලි කරන්න යන්නේ නැහැ. දැන් ඔයාලට පුළුවන් නිසා. 8 වෙනි පදේ හොයන්න n වෙනුවට දාන්නේ කීයද? n වෙනුවට 8 දානවා. n කියන්නේ පද ගණන පුතේ. එහෙනම් n වෙනුවට 8 දානවා. 4ක් 8 කීයද? 56යි. 4ක් 8 56යි. එහෙනම් 8 වෙනි පදේ කියන්නේ කීයද? 56යි. ඊට පස්සේ 35 වන පදේ. එහෙනම් 7 වැඩි කිරීම n වෙනුවට දානවා කීයද? 35. 35 දා. එහෙනම් 7 වරක් 35 බලන්න. 7 වරක් 35 බලන්න. දැන් මේ ගුණ කරන විදිය බලන්න. මෙතනින් ගුණ කරන්නේ 35 7ෙන් ගුණ කරනවා බලන්න. 7 වරක් 5 35න් 5 දැම්ම 3ක් විතර. 7 වරක් 3 21යි 3යි 24යි 245. එහෙනම් කෙලින්ම එනවා 245යි. මේක ඔයාගේ කටු වැඩක් ඈ. කටු වැඩ. හරි. ඊට පස්සේ 84 යනු කීවෙනි පදේද? ඒ කියන්නේ පුතේ 84 වෙන්න ඕනේ. හරියට අහගන්න. 84 වෙන්න ඕනේ. මෙන්න මේ පදේ කාගෙන් හරි ಗುಣ වෙලානේ. ඒ කියන්නේ 7යි n 7 කාගෙන් හරි ගුණ වෙලානේ 84 වෙන්න ඕනේ. එහෙනම් n තනි කරන්න දැන් 84 කීවෙනි පදේද කියලා හොයන්න. n තනි කරන්න n ගේ සංගුණකයෙන් බෙදන්න දෙපැත්තට. දෙපැත්තනේ. එහෙනම් මේ 7ට මේ 7 මොකද වෙන්නේ? කැපෙනවා. 84 දෙකෙන් බෙදුවහම 84 7ෙන් බෙදුවහම කීයද? එහෙනම් n සමානයි 12යි. 7 වරක් 12 තමයි 84 වෙන්නේ. දැන් පැහැදිලිනේ? right. ඉතාලම ඉක්මනින් මේ ගාන හදාගන්න විනාඩියක් ඇතුළත ඉක්මන් කරන්න. නොතේරුණා නම් වීඩියෝ එක ආපස්සට යවුවා ආපහු බැලුවා. හරි. නොතේරුණා නම් වීඩියෝ එක ආපස්සට යවුවා ආපහු බැලුවා. එතකොට ඔයාලට තියෙන සැප සම්පත බලන්න ඔයාලට තියෙන. ඔයාලට ගණන් කියන සබ්ජෙක්ට් එක හරියටම ඉගෙන ගන්න බල දැන් මේ විදිහට හැම පාඩමක්ම යනවනේ පුතේ. වාගේ තව යාළුවෙකුට නම් මේ ගණන් කියලා දෙන්න පුළුවන්. යාළුවෙකුට පාඩමක් අමාරු නම් ඒ යාළුවටත් දාන්න පුළුවන් මේක. දාලා කියලා දෙන්න. මේ බයිලා ගහන්න නැතුව එක එක TikTok වීඩියෝ දාන්න නැතුව එක එක YouTube මගුල් දාන්න නැතුව මේ වගේ පාඩමක් කරේ මේ දාන්න. එයාටත් ඉගෙන ගන්න පුළුවන්. ඒක ඔයා ස්ටේටස් එකක් දාන්න. තවත් යාළුවෙක් එතකොට ඉගෙන ගන්න. අපිත් මේ මැරි ඉගෙන ගන්නන්නේ ඔයාලට. ඔයාලගේ රිසල්ට් එකක් හදන්න. නේ? නැත්නම් ඉතින් ක්ලාස් එකෙත් නැහිලා මොකටද අනේ මේ ගෙදර ඇවිල්ලත් මෙහෙම මේ බෝඩ් ගහගෙන වීඩියෝ කරගෙන නිදා ගන්න තියෙන ටයිම් එකත් අඩු කරගෙන මෙහෙම උගන්න පළවෙනි වාරෙ වෙද්දී ඔයාගේ ලකුණු ටික අනිවාර්යයෙන්ම 95ට වඩා පන්නන්න ඕනේ 95ට වඩා වැඩි වෙන්න තමයි මේ සෙල්ලම් ටික සේරම දාන්න හරි කරමු බැරි නෑ කෝලේ වැඩිම ලකුණු අපේ පන්තියේ ළමයින්ගේ ලකුණු කරමු හරි වාර විභාගයට වැඩි වුණාම දැන් ඔයගොල්ලන්ට මෙඩල් එහෙමත් හම්බ වෙනවා. මෙඩල් විතරද මගෙත් එක ෆොටෝ එකක් ගහන්න ලැබෙන්නේ. මායි සාරුක් ખાන්, සල්මල් ખાන්, ෆරාදා ඉතින් මගෙත් එක ෆොටෝ එකක් ගහත්. නේ? හරි. ඉක්මන් කරලා ලියා ගන්න ඈ.
right හරිනේ ඇති වෙලාව ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ලියා ගන්න බැරුව ගියා නම් බෝඩ් එකේ මකනවා හරි ඊගාව ගාන ලියන්න පුතේ මෙහෙම ඊගාව ගාන ලියන්න මෙහෙම පොදු පදයේ 13යි n වන සංඛ්‍යා රටාවේ ලියන්න පොදු පදයේ 13යි n වන සංඛ්‍යා රටාවේ 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 රෝම ඉලක්කම් 1 පස්වෙනි පදයේ සොයන්න පොදු පදයේ 13යි n වන සංඛ්‍යා රටාවේ පස්වෙනි පදයේ සොයන්න රෝම ඉලක්කම් 2 11වෙනි පදයේ සොයන්න රෝම ඉලක්කම් 3 156 වන්නේ කීවැනි පදයේද 156 වන්නේ කීවැනි පදයේද 156 වන්නේ කීවැනි පදයේද 156 වන්නේ කීවැනි පදයේද ඊගා ප්‍රශ්නෙත් ඔහොමම ලියා ගන්න ඊගා ප්‍රශ්නෙත් ඔහොමම ලියා ගන්න හතරවෙනි ප්‍රශ්නේ පොදු පදය 15යි n වන සංඛ්‍යා රටාවේ පොදු පදය 15යි n වන සංඛ්‍යා රටාවේ රෝම ඉලක්කම් 1 හතරවෙනි පදයේ සොයන්න හතරවෙනි පදයේ සොයන්න රෝම ඉලක්කම් 2 12වෙනි පදයේ සොයන්න රෝම ඉලක්කම් 2 12වෙනි පදයේ සොයන්න රෝම ඉලක්කම් 3 300 යනු කීවැනි පදයේද 300 යනු කීවැනි පදයේද 300 යනු කීවැනි පදයේද 300 යනු කීවැනි පදයේද right දෙපැත්ත බලන්න මේ 13යි n කියන සංඛ්‍යා රටාවේනේ පස්වෙනි පදේ නම් n නෝඩ අපි කීයක් දාන්නේ 5 එහෙනම් 13 ගුණ කිරීම n නෝඩ දානවා 5 පස්වෙනි පදේ 13 වරක් 5 කීයද පුතේ 65යි 13 වරක් 5 කීයද 65යි 5 වරක් 13 හරි ඊට පස්සේ අහගන්න ඊට පස්සේ 11 වෙනි පදේ එහෙනම් මේ පොදු පදය 13 වැඩි කිරීම 11 වෙනි පදේ නම් n නෝඩ දානවා කීයද 11 ඔන්න බලන්න සර් හදනවා 13 11න් ගුණ කරා හරි 13 11න් ගුණ කරා එක් වරක් 3 3යි එක් වරක් 1 1යි එක් වරක් 3 3යි එක් වරක් 1 1යි
3යි 1යි 3යි 4යි 1යි 143යි. ඔන්න ඔයාගේ මතකයේ තියෙන්නේ. බලන්න එක් වරක් 3 3යි, එක් වරක් 1 1යි, තුන් වරක් 1 3යි, එක් වරක් 3 3යි, එක් වරක් 1 1යි. 3යි 1යි 3යි 4යි 1යි. දැන් බලන්න කීයද උත්තරේ? 143යි. 143. හරි. ඊට පස්සේ 156 වන්නේ කීවෙනි පදේද? අන්න 156 වෙන්න ඕනේ මෙන්න මෙයා 13යි n කාගෙන් හරි ಗುಣ වෙලා. n කියන පදයේ කවුරු හරි වෙලා 156 වෙන්න ඕන. එහෙනම් n තනි කරගන්න දෙපැත්තමක් මොකද කරන්නේ? 13න් බෙදෙනවා. 13න් බෙදෙනවා. 13ට 13 කැපෙනවා. n සමානයි වා පැත්තකට අරන් ගිහලා බෙදලා බලන්න. මේ දීර්ඝ බෙදීමෙන් බෙදන්නේ 156. 13. 15ට 13 ඒවා 1යි 13යි ඉතුරුයි 2ක්. මේ 6 මෙතනට ගත්තා 26ට 13 ඒවා 2යි. 26 ඉතුරුයි බිඳුව. අන්න. තවසලු කිරීම. එහෙනම් කීයද? 12යි. 12 වෙනි පදය තමයි 12 වෙනි පදය තමයි 156 වෙන්නේ. හරි. ඔහොමම ඉඳලා ඊගාව ගානට ඔහොමම චුට්ටක් ඉඳලා ඊගාව ගානට හරි. ඊගාව ගාන බලන්න. පොදු පදයේ 15යි. එහෙනම් හතරවෙනි පදේ ගන්න 15 වැඩි කරනවා කියන්නේ n කියන්නේ 4. 4න් වැඩි කර. 15 වරක් 4 කියන්නේ 60. 15 වරක් 4 60. එහෙනම් 15 වැඩි කිරීම n කියන්නේ කීයද? 12 වෙනි පදේ. n කියන්නේ 12 වෙනි පදේ. n වෙනවට දානවා 12. එහෙනම් 15 12න් වැඩි කරන්න ඕන තව සුළු කිරීම. 15න් වැඩි කරනවා. බලන්න 5 වරක් 2 10න් බිඳුව දෙන්න එකක් ඉදිරි 5 වරක් 1 5යි 1යි 6යි. දෙකකින් වැඩි කරන්න එක් වරක් 2 2යි එක් වරක් 1 1යි. බිඳුවයි 6යි 2යි 8යි 1යි 180යි. ගානට උත්තරේ එනවා 180යි. ඊට පස්සේ මේ බලන්න 300 වෙන්න ඕනේ මෙන්න මෙයා කාගෙන් හරි ಗುಣ වෙලා කවුරු හරි පදයකින් අපි දන්නේ නැති නිසා එන්න තියෙනවා. එහෙනම් දැන් දෙපැත්තම කීයෙන්ද බෙදන්නේ 15ෙන් බෙදලා. බලන්න 15ට 15 කැපෙනවා n සමානයි මට ලේසි ඔයා පැත්තකින් බෙදන්න. මට ලේසි නිසා මම කපනවා 15ට 1යි 30ට 15 2යි. ඒ කියන්නේ කීයද 20ක්. නේ 15ට 1යි 30ට 15 2යි 20යි. මම එහෙම දැම්මා. ඔයාට එහෙම අපහසු නම් ඔයා පැත්තකට අරන් ගියා ගාන හරියට බෙදුවා. දීර්ඝ බෙදීමෙන් බෙදුවා. රයිට් විනාඩියක් දෙන්නම් ගානටක් ගාලා ලියා ගන්න පොතේ. ඉක්මන් කරලා ලියා ගන්න විනාඩියක් දෙන්න. රයිට් වෙලාව ඇතිනේ. හරි. ඇතිනේ වෙලාව ඇති ඈ. ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න පොතේ ලියා ගන්න බැරුව ගියා නම් ඉක්මන් කරලා. රයිට් හරි. ඔන්න මම බෝඩ් එකේ මකනවා ඈ.
ලියන්න මෙහෙම ප්‍රශ්නය ලියන්න පුතා මෙහෙම 1 4 9 16 ප්‍රශ්නය ලියන්න 1 4 9 16 දැන් ඔයාලා දැකපු ගමන් තේරෙන්න ඕනේ මේ මොන සංඛ්‍යා රටාවද කියලා. හරි 1 4 9 16 යන සංඛ්‍යා රටාවේ රෝම ඉලක්කම් 1 පොදු පදයේ සොයන්න රෝම ඉලක්කම් 2 16 වැනි පදයේ සොයන්න රෝම ඉලක්කම් 3 441 යනු කීවැනි පදයේද 441 යනු කීවැනි පදයේද හරි මේ ගණන් පස්සේ වදන්ති ගණනක් හැදුවා අපි ගණන් පාඩම ඉවර කරා පාඩම අවසන් නේ හරි මේ පැත්ත බලන්න මෙයාගේ පොදු පදයේනේ 1 4 9 16 ඔයාලට දැන් තේරෙන්න ඕනේ 1 4 9 16 25 36 49 64 81 ඔය ටික මතක තියෙන්න ඕනේ 100 121 144 169 199 ඔය විදිහට යන්න හරි පොදු පදේ හොයන්න මෙයාගේ පොදු පදේ කවුද පුතේ සමචතුරස්‍ර සංඛ්‍යා රටාවනේ මේදී කවුද පොදු පදේ n වර්ගය 16 වෙනි පදේ හොයන්න 16 16 ගුණ කරන්න එච්චරයි මේ ගුණ කරන විදිය බලා ගන්න 16 16 ගුණ කරන්න එන්නේ නේ ලයිට් සෙටප් එක හදා ගන්න ඕනේ 16 16 ගුණ කරන්න හරිම ලේසි 6 වරක් 6 ඉස්සරහින් 6 දැම්ම 3ක් විතර 6 වරක් එක 6යි 6යි 3යි 9යි ඊට පස්සේ එක වරක් 6 6යි එක වරක් එක 1යි ආ දැන් මේක එකතු කරන්න 6යි 1යි 6යි ගිය 9යි 6යි ගිය 15න් 5 දැම්ම එකක් විතර 1යි 1යි 2යි එතන ගිය 256යි අන්න උත්තරේ එනවා 256යි නේ සුළු කිරීමේදී ඊට පස්සේ 431 යනු කීවෙනි පදයේද මේ මෙන්න මෙහෙම කරන්න පුළුවන්. ඔයා දැන් මම මේක මහලුකොට ඉගෙන ගන්න ඕනේ නෑ. n වර්ගෙනේ මේ තියෙන්නේ. වර්ගය නැති කරගන්න දෙපැත්තටම වර්ග මූල ලකුණක් දානවා. වර්ගයට වර්ග මූලය කැපෙනවා. ඒක අති විශේෂ නෑ. හරි විශේෂම දෙයක් නෙමෙයි. ඒක තව ටිකක් අපි ඉස්සරහට ඉගෙන ගමු. ඔයා බලන්න තියෙන 441 වෙන්නේ කොයි පදයේ කීයෙන් වැඩි වෙනවද? දැන් ඔයා දන්නවා මෙන්න මෙහෙම සිද්ධියක්. 20 20න් වැඩි වුණාම 400යිනේ. එනවා ඒ ළඟම තියෙන කී ගාවට බලන්න. 20 20න් වැඩි වුණාම 400 441 උන්නේ. එහෙනම් 21 21න් වැඩි කරලා බලන්න හැදෙනවද කියලා. මේ 21 21 එක් වරක් එක 1යි. එක් වරක් දෙක 2යි. දෙවරක් එක 2යි. දෙවරක් දෙක 4යි. 1යි 2යි 2යි 4යි. 4යි. අන්න පුතේ හැදුනා. එහෙනම් 441 වෙන්නේ කීවෙනි පදේ දෙන්න සමානයි? 21 වන පදය. 21 වන පදය මේ වර්ගමූල කේස් එක දැන් මම ඉගෙන ගන්න ඕනේ මම ඉගෙන යන්න. නිකන් අර පොඩි ඇඩ් එකකට දැම්මේ ඒක ඕනේ නැහැ. ඒක දැන් මම ඉගෙන ගන්න එපා. තව ටිකක් ඉස්සරහදී
අපි මේක උගන්වනවා වර්ගමූල තනිකරම පාඩමක් විදිහට උගන්වනවා. උගන්වන අට අවසරේ තව ඉස්සරහට. හරි? ඒක දැම්මම ඕනේ නැහැ. ඔයා දැනට මේ ටික මතක තියාගන්නකො ඉන්ධන පදේ යන්න. ඔයා බලන්න ඒකට ආසන්නතම වර්ග සංඛ්‍යාව අර 10 10 මිලිග්‍රාම් 100 20 20 මිලිග්‍රාම 400යි 30 30 මිලිග්‍රාම් 900යි අන්න ඒ වගේ කොටස් ටිකනේ තියෙන්නේ. ඒතර 441 20 20 මිලිග්‍රාම 400යි 41 වෙන්න නම් 441 වෙන්න 21 21 වැඩි කරලා බලන්න. එනවද කියලා. ඒතර උත්තරේ එනවා. හරි. හැමදේම ලේසි ක්‍රම හොයන්න එපා. කරන් ටික හදන්න ඕනේ. ගණන් හදලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හරි. හැමදේම ලේසි ක්‍රම ඉගෙන ගත්තොත් එහෙම කම්මැලි වෙන්නේ. ලියන දවසේදී අවසාන ගාන මෙන්න මේ ගාන ලියන්න වගන්ති ගාන ලියන පුතේ පවන් ලියන්න මේ ගාන ලියාගත්තේ නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ටක් ගන්න මාත් එක්කම ගහගන්න ලස්සන සර් කෙනෙක් ඉන්නවා කියලා ගහගන්න මේ ඉන්නේ අපේ ගණන් සර් කි ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ලියන්න දාපල්ලක පුළුවන් නම් ස්ටේටස් කලු කුමාරයයි today class with කලු කුමාරයා කියලා හැමකට ටෙස්ට් එක රයිට් ලියන්න මේව පවන් පළමු සතියේදී කැටයට රුපියල් 1ක්ද 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 දෙවන සතියේ කැටයට රුපියල් 4ක්ද 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 තෙවන සතියේ කැටයට රුපියල් 9ක්ද තෙවන සතියේ කැටයට රුපියල් 9ක්ද තෙවන සතියේ කැටයට රුපියල් 9ක්ද බැගින් මුදල් බැගින් මුදල් බැගින් මුදල් බැගින් මුදල් කැටයට දමන ලදී බැගින් මුදල් කැටයට දමන ලදී රෝම ඉලක්කම් 1 රෝම ඉලක්කම් 1 ලියන්න කැටයට දමන මුදල් පිළිබඳ සංඛ්‍යා රටාව ලියන්න 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 රෝම ඉලක්කම් 2 රෝම ඉලක්කම් 2
ප්‍රමිලක්කම් දෙක 8 වන සතියේ කැටයට දමනු ලබන 8 වන සතියේ කැටයට දමනු ලබන මුදල සොයන්න 8 වන සතියේ කැටයට දමනු ලබන මුදල සොයන්න ප්‍රමිලක්කම් 3 12 වන සතියේ කැටයට දමනු ලබන ප්‍රමිලක්කම් 3 12 වන සතියේ කැටයට දමනු ලබන 12 වන සතියේ කැටයට දමනු ලබන 12 වන සතියේ කැටයට දමනු ලබන මුදල සොයන්න 12 වන සතියේ කැටයට දමනු ලබන මුදල සොයන්නේ 12 වන සතියේ කැටයට දමනු ලබන මුදල සොයන්න ඊගාවෙක රුපියල් 225ක් රුපියල් 225ක් රුපියල් 225ක් රුපියල් 225ක් කැටයට දමනු ලබන්නේ රුපියල් 225ක් කැටයට දමනු ලබන්නේ කීවැනි දිනේදීද කීවැනි දිනේදීද රුපියල් 225ක් කැටයට දමනු ලබන්නේ කීවැනි දිනේදීද හරි right එහෙනම් පාඩම අවසන් දැන් ඔයාලට පුළුවන් ඔය ගණන් ටික ගෙදරදී හදන්න හරි ඒ නිසා හොඳ ළමයි ටික වගේ ගෙදරදී හදන්න අපේ පන්තියේ ඉන්න දරුවෝ මට ඕක WhatsApp එකට මැසේජ් එකක් දාන්න ඔය ගාන හදලා 076යි 90යි 88යි 742 ඔය නම්බර එකට දාන්න WhatsApp එකට මැසේජ් එකක් අපේ පන්තියේ ඉන්න දරුවෝ නොයන දරුවෝ මේ වීඩියෝ එක පළවෙනියටම දකින්න දරුවෝ ලංකාවේ කොහේ හිටියත් කමන්නේ මේකට WhatsApp message එකක් දාන්න. ඒ වගේම පණිවිඩේ අපි මේ ජනවාරි මාසෙ ඉඳලා ඔන්ලයින් ක්ලාස් එක 8 වසරට පටන් ගන්නවා. ඒකේ දිනය දැනුවත් කිරීම කරන්න පල්ලෙහා තියෙන description එකේ තියෙන link එකෙන් ගිහිල්ලා අපේ WhatsApp channel එකට සම්බන්ධ වෙලා තියන්න. එහෙම නැත්නම් මේ නම්බර එකට WhatsApp message එකක් දාන්න සර් link එක එවන්නයි කියලා මම channel එකේ link එක එවන්න. ඒකට සම්බන්ධ වෙලා ඉන්න. ඒකට තමයි විස්තර ටික සේරම දාන්නේ. හරි. ඒ වගේම මේ ඔයාලට එකෙන් දැනගන්න පුළුවන්. ඒ වගේම ෆිසිකල් පන්ති සඳහා සම්බන්ධ වෙන්න කියන වාට යම් කිසි දෙයක් උගන්න දෙයක් තේරෙන්න බෑ පොතේ. ඒකනේ පන්තියකට යන්නේ. එතකොට ඔයාලට අපේ පන්තියේදී මේ යන වැඩපිළිවෙල යන විදිය ඔයාලට පැහැදිලි නම් තේරෙනවා නම් දැනුවත් කිරීම කරන්න. එතකොට අපි ඔන්ලයින් සම්බන්ධ වෙන දරුවන්ට මෙන්න මේ වගේ නිබන්ධන සෙට් එකක් මේක ඇවිල්ලා මේ තියරි ටියුට් එක මේකත් එක්ක ඔයාලට තව හම්බ වෙනවා සති 4ට දාලා පේපර් 4ක් ටියුට් එක මැදට දාලා ඉවනවා. කුරිය මාර්ගින් ඉවන්නේ. එතකොට
කුරිය ගාස්තු ගෙවන්න දෙයක් නැහැ. කුරිය ගාස්තුත් ඇතුළත් තමයි පන්ති ගාස්තුව තියෙන්නේ. ආර බලුවන් පන්ති සඳහා සම්බන්ධ වෙන්න. ඒතර ඔයාලට මේක ගෙදරටම ඉවරයි. ඒක ගැන දැනගන්න මේ WhatsApp නම්බර එකට කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාන්න. සමහරක් වෙලාව ආන්සර් කරගන්න බැරුව ගියත් මම පන්ති වෙලාවක් අනිත් වෙලාවකදී නම් ආන්සර් කරනවා. ඒ වගේම ඔයාලා මේ ගම්පහ අවට ඉන්න දරුවෝ නම් අපි දැනට 8 වසරේ පන්ති යනවා වඩුවේගම ආයතනයේ වඩුවේගම සහස්‍ර කියන ආයතනයේ උඩුපිල ශිල්ප කියන ආයතනය. ඔය ආයතන දෙකේම අපේ පන්ති යනවා ටයිම් ටේබල් සම්බන්ධව දැනගන්න. ඔයා මෙන්න මේ නම්බර එකට WhatsApp හරි කෝල් එකක් හරි ගන්න. හරි. එහෙනම් අදට අපි පන්තිය මෙතනින් අවසන් කරනවා. ඔයා ওই ගාන හදලා මට WhatsApp මැසේජ් එකක් දාලා තියෙන්න. හරි. එහෙනම් අදට මම සමුගන්නම්. ඔයාලට සුබ දවසක්. බුදු සරණයි. පරිස්සමින්